කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාශ්‍රී මොනොවිද්‍යා ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුණේන්ද්‍රකාන්ත මහතා හදිසි අනතුරකින් ඊ රාත්‍රියේදී නොසිතූ විදිහට ජීවිතක්ෂයට පත් වී තියෙනවා. පසුගියදා ඔහු සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිඳ සමග යාපනයේ නාගදීපයේ සංචාරකයකට ගොස් නැවත එමින් ඉන්න අතරතුර මේ විදිහට අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේදී. එම මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඔවුන් ගමන්ගත් වෑන් රථයේ ලොරි රථයක පිටිපස ගැටී සිදු වූ අනතුරකින් ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඒ අතර ඔහු මියන විට 46 වන විහිද පසුනා. අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. අනතුර සිදුව තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදී වන අතර කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටිපස ගැටී අනතුර සිදු වී තිබෙන බවයි පොලිසිය වාර්තා කරන්නේ. ආචාර්ය ගයන්ත මහතා දකුණු පළාතේ බෙලියත්ත ප්‍රදේශයේ උපත ලැබූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගෙන තිබෙනවා. පසුව එම විශ්වවිද්‍යාලයේම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය PhD උපාධිය සම්පූර්ණ කළ ඔහු ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමේ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝචිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවද ලබාගෙන තියෙනවා. මුලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික කතිකාචාර්යවරයෙකු විදිහට සේවය කරපු ඔහු පසුව කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යනාශ්‍රයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු විදිහට සිය වෘත්තීය ජීවිතය ගෙන ගිය ඔහු අවසන් කාලයේ දර්ශනය හා මොනොවිද්‍යා අධ්‍යනාශ්‍රයේ මොනොවිද්‍යා ඒකකයේ ප්‍රධානියා විදිහටද කටයුතු කර තියෙනවා. ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව ආචාර්ය ගයන්ත මහතා ප්‍රේරණාත්මක කතිකාචාර්යවරයෙකු විදිහටද උපදේශන මනෝවිද්‍යාව හා මනෝචිකිත්සා පිළිබඳ විශේෂඥයෙකු විදිහටද ක්‍රියා කර තිබෙනවා. ආචාර්ය ගයන්ත මහතාගේ අභාවය පිළිබඳ පුවත පැතිරී යාමත් සමගම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ හිටපු ශිෂ්‍යයන් සියලුම දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ මතකයන් අවදි කරමින් ශෝක පණිවිඩද පළ කර තිබුණේ මේ ආකාරයෙන්. ඔහු හුදෙක් දේශකවරයෙකුට වඩා ඔබට කිය මානුෂ්‍ය හදවතක් තිබූ ආදරණීය ගුරුවරයෙක් යනති ලෙස බොහෝ දෙනා විසින් ඔහු සිහිපත් කරද තිබුණා. රටට වටින සම්පතක් වූ ඔබ සසර ගමනේ කවදාවත් මෙවන් අකල් මරණවලට යළිත් කිසිදු ආත්ම භවයක ගොදුරු නොවේවා. ඔබට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා.